හරි. එහෙමනම් දැන් අපි ඉන්නේ 2001 ගණිත අභ්‍යුහනයට අදාළව ආපු ප්‍රශ්න කොටස සාකච්ඡා කරන වීඩියෝ එකේ. එතකොට මම මීට කලින් 2000 ගණිත අභ්‍යුහනයට අදාළව ආපු ප්‍රශ්නේ සාකච්ඡා කරපු වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් ඒක ඔයාලා බලලා නැත්නම් ඒක බලන්නත් පුළුවන් මුලින්ම. දැන් මේ වීඩියෝ ඔක්කොම ටික මම කියන්නේ මේ ගණිත අභ්‍යුහනයට අදාළව සාකච්ඡා කරන් යන පරණ විභාග ගණන් ටික ඔක්කොම මම එක ප්ලේලිස්ට් එකකට දානවා. ඉතින් ඒ ප්ලේලිස්ට් එකේ මුලින් ඉඳන් බලන් ආවොත් මම මේ කරන් යන වැඩපිළිවෙල ඔයාලට වඩාත් හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් ඕගොල්ලෝ දන්නවා සාමාන්‍ය මේ පරණ අවුරුදු වල කෙටි ප්‍රශ්න තිබුණේ නැහනේ. එතකොට මේ ගණිත අභ්‍යුහනයට අදාළ ප්‍රශ්න කොටසක් තියෙන්නේ ලොකු ප්‍රශ්නයක අමතර පොඩි කොටසක් විදියට. ඉතින් මම මේ දැන් අරන් තියෙන්නේ මෙතනට 2001 ඒ විදියට ආපු මේ ගණිත අභ්‍යුහනයට අදාළ ප්‍රශ්න කොටස. ඉතින් ඔයගොල්ලෝ ගාව 2001 පේපර් එක නැත්තම් මෙතනින් ස්ක්‍රීන්ෂොට් එකක් අරන් මේ ගාන උත්සාහ කරලා බලන්න පුළුවන් මුලින්ම. අපි එමනම් දැන් මේ ගාන ගැන කතා කරන්න කලින් මම කියන්නම් මුලින්ම මේකේ තියෙන්නේ සංඛ්‍යා අනුක්‍රම සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ කියන්නේ සංඛ්‍යා අනුක්‍රම ආශ්‍රයෙන් ගණිත අභ්‍යයන සාධනයක් තමයි මේකේ තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට මුලින්ම සංඛ්‍යා අනුක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම ගණිත අභ්‍යයන දැනුමකුත් තියෙන්න ඕනේ කොහොමත් මේ ගාන හදන්නලා. ඉතින් දැන් මේ වීඩියෝ එකේ එක එක මට්ටම් වල අය බලන හින්දා ඒ වගේම මේක සාකච්ඡාවක් හින්දා මම පොඩ්ඩක් ඕනම් මට්ටමක කෙනෙකුට මේ ගාන අවබෝධයෙන් හදන් යන්න පුළුවන් විදිහට මේක සාකච්ඡා කරන් යන්න. ඒ සඳහා මම මුලින්ම පොඩ්ඩක් සංඛ්‍යා අනුක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා හැමෝටම මතක් කරලා දෙන්න. ඉතින් සංඛ්‍යා අනුක්‍රමයක් කියන්නේ යම්කිසි නීතියකට අනුව නිශ්චිත පිළිවෙලක ලියපු සංඛ්‍යා කුලකයකට. ඒ කියන්නේ මම මේකට උදාහරණයක් දුන්නොත් අපි ලියන්න පුළුවන් 5 7 9 11. ඉතින් මේ විදිහට ඉස්සරහට යන මොකක් හරි යම්කිසි නීතියකට තියෙන පිළිවෙලකට ලියපු සංඛ්‍යා කුලකයකට තමයි අපි සංඛ්‍යා අනුක්‍රමයක් කියලා කියන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ වගේම සංඛ්‍යා අනුක්‍රමයක මේ පද ටික ධන ලකුණු වලින් සම්බන්ධ කරලා ලිව්වහම අපිට එනවා ශ්‍රේණියක්. ඒ කියන්නේ මම මේකම උදාහරණයක් විදිහට ගත්තොත් 5 ධන 7 ධන 9 ධන 11 ධන ওই විදිහට මම ඉස්සරහට එකතු කරන් ගියොත් අපිට එනවා මේකෙන් සංඛ්‍යා ශ්‍රේණියක්. ඉතින් මම හිතනවා දැන් ටක් ගාලා ඔයාලට සංඛ්‍යා අනුක්‍රමයකයි සංඛ්‍යා ශ්‍රේණියකයි වෙනස සහ සංඛ්‍යා අනුක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා ටක් ගාලා මතක් වුණා කියලා. ඉතින් ඇත්තටම ඔයාලා මේ සංඛ්‍යා අනුක්‍රම කියන එක පොඩි පන්ති වල ඉඳන් ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ සංඛ්‍යා රටා කියලා. ඉතින් ඒකම තමයි මේ තියෙන්නේ. අපි එහෙමනම් දැන් මේ මූලික දැනුමත් එක්ක මේ ගාන කියවලා වැඩේ පටන් ගමු. මුලින්ම ගානේ කියනවා n සමාන 1 2 3 විදිහට n ගේ අගයන් ටික ඉස්සරහට යනවා. සඳහා මෙතන දීලා තියෙනවා an ධන 1 කියලා සමීකරණයක්. ඊට පස්සේ කියනවා a1 සමානයි බීටා කියලා. ඒ කියන්නේ මේගොල්ලෝ මේ විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා මේකේ ඇල්ෆා සහ බීටා තාත්වික සංඛ්‍යා වෙනවලු. ඊළඟට අපිට කියනවා ගණිත අභ්‍යුහන මූලධර්මය පාවිච්චි කරලා හැම n ධන නිකලයක් සඳහා an කියලා තව සමීකරණයක් බව සාධනය කරන්න කියලා තියෙනවා. ඉතින් මොකද්ද මේ කියන්නේ කියලා මුලින්ම ගොඩක් අයට අපැහැදිලි වෙන්න පුළුවන්. දැන් මම ආයෙත් අර කලින් ගත්ත උදාහරණයට එන්නම්කෝ. ඒකෙන් මම පැහැදිලි කරන්නම් මේ ගානේ මොකද්ද කියන්නේ කියලා. දැන් 5 7 9 11 ඔය විදිහට තියෙන සංඛ්‍යා අනුක්‍රමේ අපි පළවෙනි පදේ සාමාන්‍යයෙන් u1 කියනවා. දෙවෙනි පදේ u2 කියලා ගන්නවා. තුන්වෙනි පදේ u3 ඔය විදිහට u වලින් අංකණය කරන් යනවා. දැන් මේ ගානේ මේගොල්ලෝ ඒක අංකණය කරන්නේ a වලින්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පේනවා පළවෙනි පදේ ඒගොල්ලෝ දීලා තියෙන්නේ a1 කියලා. a1 බීටා කියලා දීලා තියෙනවා. ඊට පස්සේ කියනවනේ දැන් අපි මේ සංඛ්‍යා අනුක්‍රමයක් කියන එක මම තේරුම් කරපු වෙලේ ඔයාලට මතකයි මම කිව්වා මේ සංඛ්‍යා අනුක්‍රමයක් කියන්නේ යම්කිසි නීතියකට අනුව නිශ්චිත පිළිවෙලක ලියපු සංඛ්‍යා කුලකයකට කියලා. එතකොට ඒ පද හැදෙන, ඒ කියන්නේ මේ පද හැදෙන නීතිය තමයි මෙන්න මේ සමීකරණයෙන් දෙන්නේ. ඉතින් ඒක තමයි මෙතන මේ දීලා තියෙන්නේ. පළවෙනි පදේ මේක, ඒ සංඛ්‍යා අනුක්‍රමයේ පද හැදෙන නීතිය තමයි මේක. ඒ කියන්නේ මම දැන් මෙතන ආයිත් මේ උදාහරණය අරන් බැලුවොත් අපිට දැන් a1 කියන්නේ බීටා. මම මේක මෙතන ලියා ගන්නම්. පළවෙනි පදේ මේ සංඛ්‍යා අනුක්‍රමයේ බීටා. ඊට පස්සේ අපි හිතමු දෙවෙනි පදේ ඕනේ කියලා. එතකොට දෙවෙනි පදේ හොයාගන්න මම මෙතන කරන්න ඕනේ මේ සමීකරණය. an ධන 1 සමානයි වරහන් 1 ඍණ ඇල්ෆා වරහන් 1 ඍණ an ධන an කියන මේ සමීකරණේ n වලට 1 යොදන්න. එතකොට මට a2 ඒ කියන්නේ මේකේ දෙවෙනි පදේ සංඛ්‍යා අනුක්‍රමයේ දෙවෙනි පදේ මට ගන්න පුළුවන්. එතකොට මම n වලට 1 දැම්මහම මෙතන a1 එනවා මෙතනත් a1 එනවා. දැන් a1 අපිට මුලින්ම දුන්නානේ. එතකොට a1 දන්න හින්දා අපිට a2 හොයාගන්න පුළුවන්. ඉතින් ওই විදිහටම අපිට a3 ඕන නම් a3 අපිට ලියන්න පුළුවන් n වලට 2 ආදේශ කරලා. ඉතින් මේකේ ඔයාලට පේනවා n වලට 2 වැටුනහම මෙතනින් a3 හැදෙනවා. ඊට පස්සේ 1 ඍණ ඇල්ෆා වරහන් 1 ඍණ a2 ධන a2. ඉතින් a2 අපි දැන් මෙතනින් හොයාගත්තනේ කලින්.
ඒ හින්දා අපිට ඒ තුන හොයාගන්න පුළුවන්. ඉතින් ওই විදිහට අපිට අවශ්‍ය පද ටික හොයාගෙන ඉස්සරහට යන්න පුළුවන්. දැන් එහෙම පුළුවන් නම් දැන් ඔයාලා කල්පනා කරයි මොකටද එහෙනම් මෙතන මේ තව මේ පද හොයාගන්න සමීකරණයක් දීලා තියෙන්නේ කියලා. ඉතින් මම ඒක පැහැදිලි කරන්නම්. ඇයි එහෙම මේ තව එකකින් අපිට මේ හොයාගන්න තැනට අපිපත් උනේ ඇයි කියලා. ඉතින් නිකමට අපි හිතමු අපිට 100 වෙනි පදේ ඕනේ කියලා. ඒ කියන්නේ මම n වලට 99 දාන්න ඕනේනේ. ඉතින් මම n වලට 99 දැම්මොත් අපිට එනවා 100 වෙනි පදේ. ඉතින් මම 100 වෙනි පදේ ලිව්වොත් මෙහෙමනේ එන්නේ. දැන් ඔයාලට පේනවා මට 100 වෙනි පදේ හොයාගන්න නම් 99 වෙනි පදේ අවශ්‍යයි. මේක පොඩ්ඩක් හරියට ලියුන්නේ. මෙතන පේනවා ඔයාලට 99 වෙනි පදේ අපිට අවශ්‍ය වෙනවා. ඉතින් දැනටමත් ඔයාලා දන්නවා ඒ විදිහට අපිට ඒ අවශ්‍ය වෙන පදේ අපි කලින් හොයාගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් 99 හොයාගන්න නම් අපි ඒකට අදාළව 98ක් දැනන් ඉන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතන උදාහරණයක් බැලුවොත් දැන් ඒ තුන හොයන්න අපිට ඒ දෙක දැනන් ඉන්න ඕන උනානේ. ඒ දෙක හොයන්න අපිට ඒ එක දැනන් ඉන්න ඕන උනා. ඒ කියන්නේ අපි මේකේ හැම පදයක්ම පිළිවෙලට හොයන් ඉන්න ඕනේ මෙතන 100 දක්වා. ඔයාලට මේ ඒ එකේ ඉඳන් එතකොට 100 දක්වා වෙන වෙනම හැම පදයක්ම හොයාගෙන ඇවිල්ලා තමයි 100 හොයාගන්න වෙන්නේ. දැන් ඔයාලට තේරෙනවා මෙතන දැන් 100 නේ මෙතන අපි හොයන්න ගියේ. අපි හිතමු අපි ඒ 1000 වගේ හොයනවා කියලා. එතකොට අපිට පළවෙනි පදේ ඉඳන් මෙතන මේ 1000 වෙනකම් හොයාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට පේනවා අපි මේ හොයන්න යන පද නම්බර් එක වැඩි වෙන්න අපිට ඇත්තටම කියනවා නම් විඳින්න වෙන දුකක් ටිකක් වැඩි වෙනවා. ඉතින් ඒකින්ද තමයි අපිට මෙතන වෙන ක්‍රමයකින් ඒගොල්ලෝ ඉදිරිපත් කරන සමීකරණයක් මේ විදිහට මේකේ ඔයාලට හොයන්න ඕන පද නම්බර එක කෙලින්ම මෙතනට යොදලා කෙලින්ම අවශ්‍ය පදේ හොයාගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දැන් අපිට A 100 ඕන නම් මේකේ මෙතන n ට 100 දාන්න තියෙනවා. එතකොට එක ඍණ වරහන් එක ඍණ බීටා ඇල්ෆා 100 ඍණ 1. ඕකෙන් එනවලු අපිට කෙලින්ම 100 වෙනි පදේ. ඉතින් එහෙම එනවද කියලා තමයි අපිට සාධනය කරලා පෙන්වන්න තියෙන්නේ. දැන් මම හිතනවා ඔයාලට මෙතනින් මේ අපිට සාධනය කරන්න තියෙන සමීකරණේ වටිනාකම පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් දැන් ඔයාලට මේ ගාන අවබෝධයෙන් හදාගෙන යන්න පුළුවන් ඉස්සරහට. අපි එහෙමනම් ගණිත අභ්‍යයනයේ පියවරයන් ටික ඔස්සේ මේක සාධනය කරලා පෙන්නමු. මේකෙන් අපිට පදය හොයන්න පුළුවන් කියලා. දැන් අපිට එහෙමනම් තියෙන්නේ හැම දන්නිකිලයක් සඳහා මේ an සමානයි 1 ඍණ වරහන් 1 ඍණ බීටා ඇල්ෆා n ඍණ 1 බව සාධනය කරන්න. ඉතින් අපි එහෙමනම් දන්නවා දැන් ගණිත අභ්‍යයනයේ පළවෙනි පියවර තමයි n සමානයි 1ට මේ ප්‍රතිඵලය සත්‍යයිද කියලා ඔප්පු කරලා පෙන්නන එක. ඉතින් මම ඒක ලියන්නම් මුලින්ම n සමානයි 1 විට අපිට එන්නේ a1නේ. n වලට මෙතන 1 දැම්මොත් ඔයාලට පේනවා අපිට එන්නේ a1. ඉතින් a1 සමානයි 1 ඍණ වරහන් 1 ඍණ බීටා ඇල්ෆා n වලට 1 ඍණ 1. ඉතින් මේක සුළු කරොත් එනවා මෙතන එන්නේ ඇල්ෆා බිඳුව. ඉතින් ඔයාලට පේනවා ඇල්ෆා කියන්නේ සහ බීටා කියන්නේ තාත්වික සංඛ්‍යා. එතකොට ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි. එතකොට අපිට මෙතනින් එන්නේ 1ම. ඊට පස්සේ දැන් මේකේ වරහන මේ ඍණ ලකුණත් එක්ක සුළු කරන් ගියොත් මෙතන එනවා ඍණ 1, මෙතන එනවා ධන බීටා. ඉතින් මේ දෙක සුළු වෙලා ගිහින් අපිට එනවා බීටා. ඉතින් ඔයාලට මතක ඇති මේකේ අපිට ගානේ මුලින්ම a1 දුන්නා. ඒක බීටා තමයි. ඉතින් ඒ කියන්නේ n සමානයි 1 විට n සමානයි 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ. ප්‍රතිඵලය සත්‍ය වේ. මම ඒක පොඩ්ඩක් මකා ගන්නම්. ඊට පස්සේ අපිට තියෙන්නේ ඊළඟ පියවර විදිහට මේ ගණිත අභ්‍යයනයේ n සමානයි p සඳහා ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරන්න. කල්පනය කරමු. සිංහල ටිකක් අපැහැදිලි ඇති ඒක එච්චර හිතන්න එපා මේකේ ලියන හින්දා. අපි දැන් එහෙමනම් මේ උපකල්පනය ගමු. එතකොට මේකේ තියෙන්නේ අපිට n වලට. ඒ කියන්නේ දැන් මේ අපි මේකනේ සාධනය කරලා පෙන්නන්න යන්නේ. මේකේ අපි n වලට p යොදමු. එතකොට එනවා අපිට ap ඇල්ෆා p ඍණ 1. ඉතින් මේකෙන් කියන්නේ අපිට මේ අපි මේ උපකල්පනය කරා AP ඒ කියන්නේ P වෙනි පදය මේකෙන් හොයන්න පුළුවන් කියලා මේ ප්‍රතිඵලය සත්‍යයි කියලා අපි උපකල්පනය කරනවා. මේක හරි කියලා නෙමෙයි උපකල්පනයක් අපි මෙතන ගන්න. ඒක ඔයාලා මතක තියාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා කොහොමත් මේ ගණිත අභ්‍යයනයේ ඊළඟ පියවර තමයි
n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍යයිද කියලා ඔප්පු කරලා පෙන්නන එක. ඉතින් මට ඒකට ඔයාලා දන්නවා කොහොමත් ටිකක් වැඩි පියවර ගානකින් ඉඩ අවශ්‍ය වෙනවා. ඒ හින්දා මම මේ ටික මකාගෙන මම අවශ්‍ය මේ අපිට උපකල්පනය විතරක් ලියාගෙන ආපහු මෙතනට එන්නම්. මොකද අපිට ඒකට ටිකක් ඉඩ අවශ්‍ය වෙනවා. හරි. එහෙමනම් දැන් අපි ගණිත අභිව්‍යුහනේ අවසාන පියවරට යමු. ඊට කලින් මම දැන් මෙතන අර අපි කලින් ගත්තු උපකල්පනය ලියාගත්තා. ඒ කියන්නේ n සමානයි p සඳහා ප්‍රතිඵලය සත්‍යයි කියලා අපි ගත්තු උපකල්පනය මම මෙතන ලියාගත්තා. දැන් අපි අවසාන පියවරට යමු. ඔයාලා දන්නවා අවසාන පියවරදී අපි කරන්නේ n සමානයි p ධන 1 සඳහා ප්‍රතිඵලය සත්‍යයි කියලා ඔප්පු කරලා පෙන්නන එක. ඉතින් මේකෙදි දැන් ඔයාලා දන්නවා n සමානයි p ධන 1 කියන්නේ අපි හොයන්න ඕනේ ap ධන 1. ap ධන 1 මොකක් කියලාද අපි ඔප්පු කරලා පෙන්නන්නේ. කියන්නේ අපි කොතනට වෙනකන්ද මේක අරන් යන්න ඕනේ කියලා හොයලා බැලුවොත් දැන් මේ සමීකරණේ n ට p ධන 1 වැටුනහම අපිට එන්නේ 1 ඍණ 1 ඍණ බීටා ඇල්ෆා p ධන 1 ඍණ 1. ඊට පස්සේ මෙතනින් එන්නේ 1 ඍණ වරහන් ඇතුලේ 1 ඍණ බීටා ඇල්ෆා p. මෙතනට එනකන් අපි ap ගේ අගය අරන් ඇවිල්ලා පෙන්වන්න ඕනේ. ඉතින් මම මේ ප්‍රතිඵලය ඒ කියන්නේ මම මෙතන මේ එන්න ඕන අවසාන උත්තරේ මම ලියා ගන්නම් පැත්තෙන් මේක තමයි අපිට ඔප්පු කරලා පෙන්නන්න තියෙන්නේ. එතනට එනකන් තමයි මේක අරන් එන්න ඕනේ කියලා අපිට එතකොට අදහසක් තියෙනවනේ. එතකොට අපිට මේ ඉස්සරහදී සුළු කිරීම ගොඩක් ලේසියෙන් කරන් යන්න පුළුවන්. ඒක ඔයාලා මොනවා හරි පේපර් එක ලියද්දි උනත් කටුකොලේක මේ උත්තරේ වෙනම පැත්තකින් ලියාගෙන ඒක ඔස්සේ සුළු කිරීම ටික කරන් එන්න මෙතනට එනකන් අරන් එන්න. එතකොට ලේසි ගාන. දැන් මම මේ ටික මකා ගන්නම්. අපිට එන්න තියෙන්නේ එතකොට මෙතනට අපි බලමු මේ AP ධන එක කොහොමද ගන්න කියලා මුලින්ම. දැන් ඕගොල්ලෝ දන්නවා අපිට දැන් මෙතනදී මේ සංඛ්‍යා අනුක්‍රමයේ පළවෙනි පදය මේක. එතකොට පද හැදෙන නීතිය මේකනේ. එතකොට මේක ඇසුරෙන් අපි AP ධන එක හොයමු. දැන්ටමත් දන්නවා අපි AP ධන එක හොයන්න නම් අපිට AP ඕනේනේ. එතකොට ඒ විදිහට අපි ඒක මෙහෙනම් ලියාගමු මෙතන. 1 ඍණ ඇල්ෆා වරහන් 1 ඍණ n වෙනුවට p වැටෙනවා ධන AP. ඉතින් මම හිතනවා මෙතනට පැහැදිලි ඇති කියලා. ඊළඟට අපි බැලුවොත් එහෙම අපි AP දැන්ටම දන්නවා. ඒ කියන්නේ අපි ගත්තානේ කලින් n සමානයි p සඳහා මේ ප්‍රතිඵලය සත්‍යයි කියලා. ඒකෙන් අපිට AP ට සමීකරණයක් තියෙනවනේ. අපි මේ AP එක මෙතනට ආදේශ කරමු. මම මුලින්ම ආරම්භයක් විදිහට මෙතනට ආදේශ නොකර ඉන්නම්. මෙතනට විතරක් ආදේශ කරන්නම්. මොකද මට පොඩ්ඩක් ඉඩ හදාගන්න අවශ්‍ය හින්දා. එතකොට මම මේ විදිහට ආදේශ කරන් යන්නම් ඒක. මෙතන මුලින්ම කොටු වරහනක් දාන්නම් මම 1 ඍණ මම AP ට මෙතන ආදේශ කරනවා වරහන් 1 ඍණ මතක තියාගන්න වරහනක් යොදන්න මේ මෙතන ඍණ ලකුණක් තියෙන හින්දා 1 ඍණ ආයි වරහනක් 1 ඍණ බීටා ඇල්ෆා p ඍණ 1. ඒ වරහන වැහුවා ඊට පස්සේ කොටු වරහන අවසන් කරා. දැන් ආයි මෙතන තියෙන AP. මම මෙතනට AP ආදේශ කරන්නේ නැහැ. දැන් මම මෙතන පොඩ්ඩක් සුළු කිරීමක් කරගන්න. 1 ඍණ ඇල්ෆා කොටු වරහන් 1 ඍණ 1 මේ ඍණ ලකුණ මෙතන ඍණ 1 මේක ධන වෙනවා ඊට පස්සේ. ධන 1 ඍණ බීටා ඇල්ෆා p ඍණ 1. ඔය විදිහටනේ තියෙන්නේ. දැන් මේක ඇතුලේ බැලුවොත් මේ දෙක සුළු වෙලා යනවා. ඊට පස්සේ අපිට මෙතනින් එනවා 1 ඍණ ඇල්ෆා 1 ඍණ බීටා ඇල්ෆා p ඍණ 1 ධන AP. ඔතනට එනවනේ. මම එහෙනම් මෙතනට වෙනකන් ආව උත්තරේ කෙලින්ම මේ පියවරෙන්ම ලියා ගන්නම්. මොකද මට ඔයාලට තේරෙනවා ඇති මේක ඉඩ කළමනාකරණය කරගන්න නම් මට අනිවාර්යෙන් මෙහෙම කරන්න වෙනවා. ඒ විදිහට ඔයාලා කරන්න එපා. මෙතනින් පහළට හදාන් යන්න මම මෙහෙම කරන්නේ. මෙතන මට තියෙන ඉඩ සීමිත හින්දා මම ටිකක් අර එකපාර මෙතනට උත්තරේ දැම්මා වගේ පේන විදිහට මේකම කෙලින්ම මම ලියා ගන්නම්. ඔයාලා මේ පියවර ඔස්සේ පහළට යන්න ඒක ගැටලුවක් නැහැ. අපි එහෙමනම් ඒක ලියාගමු. මෙතනින් මම ලියා ගන්න ඉඩ මදි හින්දා මට 1 ඍණ 1 ඍණ බීටා ඇල්ෆා p ඍණ 1 ධන AP. මේක මකා ගන්නත් දැන්. අපි එහෙමනම් මෙතන ඉඳන් දැන් ආයි පහළට යමු. මේකේ එතකොට මම ඊළඟ AP එකත් ආදේශ කරන්නම්. මෙතනට මම AP ට මේ ගත්ත උපකල්පනය ආදේශ කරනවා 1 ඍණ බීටා ඇල්ෆා p ඍණ 1. දැන් අපි බලමු අපේ උත්තරේ. ඒ කියන්නේ දැන් මේකනේ අපි ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. මේකේ ඔයාලට පේනවා එකක් ඉස්සරහෙන් තියෙනවා. ඒ කියන්නේ මේ ධන එක අපි ඉස්සරහට ගමු.
ඊට පස්සේ තියෙන්නේ ඍණ වරහන් 1 ඍණ බීටා ඇල්ෆා p. හරිද? එතකොට දැන් මේකෙන් අපි මේ ඍණ පදේ තියෙන්නේ. මේක අපි මුලින්ම ඉස්සරහට ගමු. 1 ඍණ බීටා ඇල්ෆා p ඍණ 1. ඊට පස්සේ තියෙන්නේ මේ පදේ ධන 1 ඍණ ඇල්ෆා 1 ඍණ බීටා ඇල්ෆා p ඍණ 1. කොහොමද තියෙන්නේ? දැන් අපි හොඳට බැලුවොත් ඇල්ෆා p ඍණ 1 කියන එක අපිට මේ විදිහට ලියන්න පුළුවන්. ඇල්ෆා p තිත ඇල්ෆා ඍණ 1. මේකම අපිට ලියන්න පුළුවන් ඇල්ෆා p යට ඇල්ෆා. ඉතින් ওই විදිහට මම ලියාගෙන මේක ආයි ගත්තොත් එහෙම 1 ඍණ බීටා ඇල්ෆා p යට ඇල්ෆා ධන 1 ඍණ ඇල්ෆා 1 ඍණ බීටා ඇල්ෆා p යට ඇල්ෆා. දැන් මම මේක මකා ගන්නම්. ඊට පස්සේ මම මෙතන ඉඳන් හදන් ගියොත් ඉතුරු ටික ඒ කියන්නේ මම මෙතන ඉඳන් මේක ගන්නම් මෙතනට 1 ඍණ මම ගන්නම් 1 ඍණ බීටා ඇල්ෆා p පොදුවට. ඒ කියන්නේ මෙතන තියෙන්නේ එහෙමනේ. මම ඒක පොදුවට ගන්නම්. 1 ඍණ බීටා ඇල්ෆා p පොදුවට ගන්නම්. ඊට පස්සේ මෙතනින් කොටු අරගෙන දාන්නම්. දැන් ඔයාලට පේනවා දැන් මෙතන 1 තියෙනවා මෙතන හැමම. ඊට පස්සේ ඍණ 1 ඍණ බීටා ඇල්ෆා p තියෙනවා. දැන් මෙතනින් මේ වරහන ඇතුළට සුළු වෙලා ගිහින් යන්න ඕනේ 1 යට ඇල්ෆා එකක්. එතකොට මම ලියා ගන්නම් මෙතන 1 යට ඇල්ෆා. ඊට පස්සේ මෙතන තියෙන ධනනේ. ඒත් දැන් මම මෙතන පොදුවට අරන් තියෙන ඍණක් එක්ක. ඒ කියන්නේ මෙතනට අපි ඍණක් දාගමු. එතකොට මේකේ වරහන් සුළු වෙලා ආයෙත් මෙතන ධන පදේ හැදෙනවා. ඒකේ එන්න ඕනේ 1 ඍණ ඇල්ෆා එකක් එනවා. 1 ඍණ ඇල්ෆා එක එනවා. 1 ඍණ බීටා අපි ගත්තානේ. ඊට පස්සේ ඇල්ෆා pත් ගත්තා. යට ඇල්ෆා එකක් එන්න ඕන. ඔහොම නෙන්නේ. ඊට පස්සේ දැන් අපි මේක සුළු කරගමු. මේකේ අපි පොදු හරය අරගෙන හැදුවාම එන්නේ 1 ඍණ මෙතන මේ ඍණ වලින් මේ වරහන වැඩි වෙනවා. එතකොට එන්නේ මෙතන ධන ඇල්ෆා එකක්. මේ දෙක සුළු වෙලා ගිහින් මෙතනත් කැපිලා ගිහින් එකක් එන්නේ. ඒ කියන්නේ අපිට මෙතන උත්තරේ එනවා හරියටම. මම මේක මෙහෙම මේ පැත්තට අරන් ගිහින් ලියාගත්තොත් එහෙම AP ධන 1 සමානයි 1 ඍණ බීටා ඇල්ෆා p ධන 1 ඍණ 1. ඉතින් මේ සමීකරණේ nට p ධන 1 ආදේශ කරාම අපිට එන උත්තරය අවසානයේ මෙතන ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ n සමානයි p ධන 1 සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ. ප්‍රතිඵලය සත්‍ය වේ. එනම් ගණිතඥ මූලධර්මයෙන් අපිට කියන්න පුළුවන් සියලු n ධන නිකිල සඳහා මේ ප්‍රතිඵලය සත්‍යයි කියලා. මම හිතනවා ඔයාලට මෙතනට එනකන් මේ ගාන හදන් ආව විදිය පැහැදිලි වෙන්නේ නැති කියලා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනවා.